Good morning ළමයි. ඔන්න මගේ අද නිමාඩු දවසේ මම අලුත් ගෙදරකට ආවා. බලන්නකො ලස්සන අපේ view එක අපේ apartment වල මේ තියෙන්නේ. මේ entrance එක ගොඩක් ලස්සන ගෙවල් ගොඩක් තියෙනවා. බලන්න පොල් දාලා තැඹිලි ගස් තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලන්ට අපේ ගෙදර පෙන්වන්න ඕනේ කියලා. මෙතන අපේ main entrance එක ගෙදර. බලාගෙන පුළුවන් අපේ ගෙදර සම්පූර්ණ මේ මට ඉතින් චුට්ටක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. මේට පොඩ්ඩක් තවල් ළමයි අවුව තියෙනවා එළිය එකගේ පොඩ්ඩක් පැහැදිලි නෑ වීඩියෝ එක. අනිත් එක මම YouTube කෙනෙක් නෙමෙයි. පළවෙනිම කියන්න ඕනේ මම හොඳට වීඩියෝ කරන්න දන්නේ නෑ. තාම සෙටප් කරන ගමන් ඉන්නේ ළමයි. මගේ යාළුවා එනකන් ඉන්නේ. එයාගෙත් බඩු තියෙනවානේ. එයා ආවට පස්සේ තමයි ගෙදර සෙටප් කරගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන අපේ කිචන් එක චූටි කිචන් එකක් තියෙන්නේ. මේක තමයි ලිවිං ඒරියා එක. මේක 2 bedroom house එකක්. මම ඊයේ චුට්ටක් ආපු වෙලාවේ පුළුවන් ගෙදර සෙටප් කරා ළමයි. මේ තමයි මගේ bedroom එක. මගේ පුදු පහන නම් මම යන තැන අරන් යනවා ළමයි. ඒක මම හරියට විශ්වාස කරන දෙයක්. මගේ පුතු මැදුර මම හැම වෙලාවෙම කොහෙ ගියත් මම ඒක අරගෙන යනවා. පොඩි ටේබල් එකක් තියෙනවා මගේ රූම් එකට මම වැඩ කරන්න වැඩ ඇරලාට පස්සේ මෙතන මගේ බෙඩ් එක මෙතන මගේ වෝඩ්‍රොප් එක තව මම සෙටප් කරේ නෑ ළමයි සෙටප් කරගෙන යන ගමන් ඉන්නේ. මේක නම් බෝතලයක් නෙමෙයි ළමයි මම මේ ආසාවට කවර් එක තියාගෙන ඉන්නේ. ඒක තමයි රෙදි තාම මේ බැගේජ් වල තාම අස් කරගන්න ගමන් ඉන්නේ. මේ ඉතින් තාම රෙදි දානවා. ඉතින් ඔන්නෝම තමයි මගේ ගෙදර විස්තර. අනේ ළමයි වීඩියෝ එක පැහැදිලි නෑ. අනිත් එක මගේ ෆෝන් එකත් මන් දන්නේ නෑ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. හැබැයි මෙහෙට දවල්නේ. ගොඩක් එළියයි කර්ටන්ස් එහෙම තාම දාලා නැහැ. මෙතන මගේ යාළුවගේ රූම් එක. එයා තාම දැන් එන ගමන් මගේ බඩුත් අරගෙන. ඉතින් මේ තමයි අපේ බාත්රූම් එක. බාත්රූම් දෙකම එක වගේ. මගේ ගැත්තෝ වගේ තමයි තියෙන්නේ. මේ ඉතින් තාම සෙටප් කරගන්න ගමන් ඉන්නේ ළමයි. අද තමයි ඉතින් කර්ටන්ස් ඔක්කොම දාන්න ඕනේ. ඉතින් මං අනේ ලොකුවට වීඩියෝ කරන්න දන්නේ නැහැ ළමයි. බනින්න එපා. ඉතින් වැරදි තිබ්බොත් හදාගමු නේද? YouTuber කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මං ආසාවට මේ මගේ ලයිෆ් එකේ මොනවද වෙන්නේ ඔයගොල්ලත් එක්ක ෂෙයා කරන්න අමුතු රටක ඉන්නේ. සාමාන්‍ය ලංකාවේ මේ රටේ ඉන්න ගොඩක් අඩුයි. අපේ කමියුනිටි එකත් එක්ක ගත්තාම මේ මොම්බාසා වල ඉන්නේ 300කටත් අඩු ප්‍රමාණයක්. ඒ වුණාට බලන්න ළමයි මට හැමදාම ගෙදර මතක් වෙනවා මේ රටට ආවහම මම පස්සේ එළියට ගිහිල්ලා ඔයගලන්ට දාන්න මේ තමයි අපේ බෑක්යාඩ් එක මම ඉස්සරහට වීඩියෝ ගෙනත් දෙන්නම් ඔයාලට මේ පොඩ්ඩක් මේගොල්ලන්ට බලන්න රටේ විස්තර නැතුව මේ මම YouTube කෙනෙක් නෙමෙයි ළමයි මගේ වීඩියෝ ක්වොලිටි නැතුව ඇති හැබැයි ඉතින් ඒක නැචරල් මම හිතනවා ඔයගොල්ලෝ ඉගෙන පැහැදිලියෙන් මට මුකුත් විවේචනය කරන්න එක නැහැ කියලා. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝම. බුස්සරණයි දෙපිටයි.